ලැබුවා වූ මේ සුන්දර නවවසර අලුත් බලාපොරොත්තු වලින් සපිරුණු පරිසරයට ආදරය කරන ලස්සන සෞන්දර්යාත්මක මිනිසෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවේ ඔයා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා ඉවර වෙලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එතකොට තමයි ඔයාට මගේ අලුත් වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අලුත් අවුරුද්දට පරණ අවුරුද්දෙන් ගන්න පුළුවන් හොඳම හොඳ පුරුද්දක් ඕගලන්ට අරගෙන යන්න පුරුදු කරන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඇත්තටම මේ වීඩියෝ එක ඊයේ ගේන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට තිබිච්ච කාර්යබහුලත්වය නිසාම මට මේක මගේ අතින් මගහැරුණා. ඉතින් කියන්න ඕනේ ඔයාලට පේනවා ඇති මොකද්ද මේ තියෙන්නේ කියලා. අවුරුදු 3-4කටත් වඩා ඉඳලා මගේ පුංචි පුරුද්දක් තියෙනවා මෙන්න මේ වගේ පුංචි කැටයකට සල්ලි එකතු කරන්න. ඉතින් මම ඔය බස් එකේ ගිහිල්ලා ඉද්දි ඉතුරු වෙන කාසේ නැත්තම් කඩේ ගිහිල්ලා ඉතුරු වෙන ඒවා ඔන්න ඔය වගේ චූටි චූටි සල්ලි මම මේ කැටයට දාලා එකතු කරා. ඉතින් මම මේ කැටේ එකතු කරන්නේ එක්තරා විශේෂ දෙයකට. ඒ තමයි මගේ පුරුද්දක් තියෙන හැම අවුරුද්දකම මොකක් හරි හොඳ වැඩකට මෙන්න මේ කැටේ තියෙන සල්ලි එකතු කරලා ඉවරලා පරිත්‍යාග කරන්න. ඒක තමයි මම මේ විදිහට පුංචි සල්ලි එකතු කරලා ඉවරලා මගේ කැටේ පුරවගන්නේ. ඉතින් මම හිතනවා මේ වගේ වීඩියෝ එකකින් ඔයාලගේ දරුවන්ටත් මෙන්න මේ වගේ පුරුද්දක් දැකලා පුරුදු වෙන්න පුළුවන් වුණා නම් අම්මේ තාත්තේ එයාලා හොඳ දේවල් කරන්න ඉගෙන ගනීවි කියලා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ඔයාගේ දරුවත් මේ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම එයාට වටිනාකමක් දෙන්න. මොකද අද කාලේ තාක්ෂණීය දියුණුවීමත් එක්ක දරුවෝ මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මට මේක පුංචි දෙයක් වුණත් පෙන්වන්න හිතුනේ. ඉතින් මගේ පුංචි කැටේ මේ අවුරුද්දට දෙවෙනි පාරට තමයි මම ඔය කැඩුවේ. ඒ මොකද කියනවා නම් පළවෙනි වතාවට මේ අවුරුද්දට මම ඒක කැඩුවේ අපි මේ අවුරුද්දේ දන්සලක් දුන්නා. අපේ නංගිලා මල්ලිලා කට්ටිය එකතු වෙලා මේ අවුරුද්දේ පොසොන් පොයට දන්සලක් දුන්නා. ඉතින් අන්න ඒකට මම එකතු කරපු සල්ලි ටික මේ අවුරුද්දේ මුලදීම මම පරිත්‍යාග කරා. ඉතින් ඔයාලට ඔය පේන්නේ අපේ දන්සලේ ෆොටෝ එකක්. ඔන්න ඔහොම ඉතින් මගේ කැටේ තිබිච්ච සල්ලි ටිකින් ටික මම වෙන් කළා. මාරු කාසි වෙනම, සල්ලි කොළ වෙනම, ඒ කියන්නේ 10 කාසි, 5 කාසි, 2 කාසි ඔය විදිහට වෙන් කළා. ඉතින් මම අර කිව්වා වගේ අවුරුද්දේ මුලම මගේ කැටේ තිබිච්ච සල්ලි ටික ගත්ත නිසා මේ වෙද්දි චුට්ටි මුදලක් තමයි එකතු වෙලා ඇත්තේ. ගණන් කරලා බලමුකෝ කීයක් තියෙයිද කියලා. මම මේක ගන්න හේතුව තමයි මට මේ මාසේ පිරිකරක් පුරොන්දු වෙච්ච එකක් අරන් දෙන්න තියෙනවා. මගේ අතේ තියෙන මුදල් වලින් මට ඒක අරන් දෙන්න පුළුවන් වුණත් මම මේ වැඩවලටම මේ කැටේ තියලා තියෙන නිසා මට හිතුණා මට මේකෙන් ගන්න ඕනි කියලා. අන්න ඒ නිසා තමයි ওই විදිහට දෙසැම්බර් 30 වෙනිදා මම ওই තියෙන සල්ලි ටික අරගෙන ඉවර වෙලා ගණන් කළේ කීයක් තියෙනවද කියලා බලන්න. අපේ පුංචි දුවා දරුවන්ට පුංචිම කාලේ ඉඳලා උගන්වන්න ඕන දෙයක් තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ඔයාලගේ පුංචි දරුවන්ට කියලා දෙන්න චූටි කාලේ ඉඳන්ම එයාලට ඉතුරු කරන හැටි වගේම පරිත්‍යාග කරන හැටි. ඉතින් ඔන්න ඔය විදිහට මගේ කැටේ තිබිච්ච සල්ලි ටික එකතු කරලා ඉවර වෙලා මාරු කාසේ ඉදිරි වෙච්ච ටික මම ආපහු කැටේට දාලා තියලා තිබ්බා ලබන අවුරුද්ද වෙනුවෙන්. මොකද ඔක්කොම ගන්නෙ නැහැනේ. ඉතින් එකතු වෙච්ච මුදල කිව්වොත් ඔක්කොම එකතු කරාට පස්සේ තිබ්බ මගේ කැටේ 1112ක් වගේ මුදලක්. ඉතින් ඔන්න ඔය 1112ක මුදලෙන් මාරු කාසි ටික මම ওই විදිහට තියලා ඉවර වෙලා ඉතුරු මුදල මම මගේ අතට ගත්තා. ඊට පස්සේ හවස තමයි ගියේ මම අර පොරොන්දු වෙච්ච දේ අරගෙන එන්න. ඔන්න බලන්නකෝ මම ගෙනාවේ මොකද්ද කියලා. ඉතින් ඔන්න ඔය පේන්නේ මම හවස ගිහිල්ලා අරන් ආපු දේ. බලන්නකෝ බෑග් එක ඇතුලේ ලස්සනට පැක් කරලා ඉවර වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මම ගොඩ කාලෙකින් ඉඳන් ආසාවකින් හිටපු දෙයක් තමයි මේක. ඒ හින්දාම තමයි මෙන්න මේ පිරිකර මට ගන්න ඕනේ කියලා හිතුනේ. බලන්නකෝ මොකද්ද කියලා. ඉතින් මම පිරිකර විදියට ගත්තේ වටාපතක්. මගේ පුංචි මුදලින් මම මේක තමයි පූජා කරන්න හිතුවේ. ඉතින් ඔයාලා බෞද්ධ ආගමික වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. ඔයාලා කුල මල ජාති ભેද ආගම් වලින් තොරව ඔයාලට පුළුවන් මේ වගේ හොඳ දෙයක් වෙනුවෙන් මේ වගේ මුදලක් පරිත්‍යාග කරන්න අවුරුද්ද අන්තිමට.
මම හිතනවා ඒක නොදැනුවත්වම වුණත් අපි කරන හොඳ වැඩක් කියලා. ඒක අපේ හිතටත් හරිම සතුටක්. ඒක මොන වැඩක්ද කියන එක තීරණය කරන්නේ ඕගොල්ලෝ තමයි ඉතින්. ඉතින් ඔන්න ඔය විදිහට මගේ වීඩියෝ එක මං අද ඉවර කරනවා. ඔයාලගේ දුවා දරුවන්ටත් මේ වගේ හොඳ පුරුද්දක් අලුත් අවුරුද්දට ගෙනියන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.